ඉතින් ඔබට අද අපි කියා දෙන්නේ මේ දම්ශාකය සම්බන්ධව. බලන්න දම්ශාකය. දම්ගහ. ඉතින් දම්ගහ කියලා කියන්නේ ඖෂධීය වටිනාකමකින් යුක්ත ශාකයක් විදිහට තමයි සලකන්න පුළුවන්. මේකේ පස්පංගුවම ප්‍රයෝජනයට ගන්නවා නැත්නම් බෙහෙත් සඳහා යොදා ගැනීම සිද්ධ වෙනවා. ඒතකොට කෘෂිකර්මාන්තය සඳහා මේ ශාකය යොදා ගන්න අවස්ථා තියෙනවා. මොකද මේවා ඉපල් විදිහට හදලා ඔය වැල් යන්න ආධාරකයක් විදිහට යොදා ගන්න අවස්ථා තියෙනවා. ඉතින් මේ ශාකය සම්බන්ධ තවත් තොරතුරු කියනවා මේ කුඩා කාලේ අපි මෙන්න මේ දම් මල් අරගෙන බැදලා මේක කුඩු කරනවා. කුඩු කරලා කරන්නේ සුව වෙන්නේ නැති තුවාල වලට මේක යෙදුවාම අනිවාර්යයෙන්ම මේ තුවාලේ සනීප වෙනවා. මොකද මේකේ තියෙන දම් පාට කහට බැඳීම නිසා. ඉතින් දම් ශාකය ගැන තවත් සඳහන් කරොත් මේක දියවැඩියා රෝගයට හිතා යෝගී ශාකයක් විදිහට තමයි සලකන්නේ. දියවැඩියාව තියෙන අය මේකේ දම් ගෙඩි කෑවට කිසිම ප්‍රශ්නයක්වත් නැහැ. මොකද පළතුරක් විදිහට මේක ආහාරයට ගන්නත් පුළුවන්. ඉතින් මේ ශාකයක් මිදුලේ තියෙනවා කියලා කියන්නේ මේ සෞභාග්‍ය උදා වෙනවා කියලාත් අදහසක් තියෙනවා. ඉතින් මේ ශාකයක් ඔබ මිදුලේ තියෙනවනම් කපලා දාන්න එපා. අනිවාර්යයෙන්ම තියෙන අරින්න පඳුරක් විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් මේ ශාකේ නම් මේ දම් සමහර ඒවා ඉදිලා තියෙනවා ගෙඩි විදිහට. ඉතින් මල් පිපිලා මෙන්න මේ වගේ ගෙඩියක් තමයි හැදෙන්නේ. දම් පාට ගෙඩියක්. ඉතින් මේක ආහාරයට ගන්නවා නම් ඉතින් හරි යෝග්‍යයි. ඉතින් මේ මල් පිපෙන කාලය වෙන්නේ ඉතින් සාමාන්‍ය පෙබරවාරි මාර්තු වෙනකොට මේ මල් පිපෙන්න පටන් ගන්නවා. මේ පිපිලා අප්‍රේල් විතර වෙනකොට ගෙඩි හැදෙන මට්ටමටපත් වෙනවා. ඉතින් මෙන්න මේ ශාකය ඔබ අනිවාර්යයෙන්ම වගා කරගන්න මේ ඖෂධීය ශාකය. ඉතින් දම් ශාකය පිළිබඳව ඔබට අදහස් තියෙනවා නම් පහත තියෙන කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාමන්න මේ තවත් තොරතුරු ඔබ දන්න දේවල් තියෙනවා. ඉතින් එමන් channel එක subscribe කරන්න, bell icon එක touch කරන්න, තවත් අයට මේක share කරන්න. අපි බෙහෙත් වර්ග පිළිබඳ හඳුන්වලා දෙනවා. ඒ වගේම හොයාගන්න බැරි බෙහෙතුත් අපි ලබා දෙන්න නැත්නම් ප්‍රචාරය කරන්න අපි සූදානම් වෙලා තිබෙනවා. ඒ කියන්නේ ඔබට දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා මේ වීඩියෝ තුල. ඒකට කතා කරොත් අපිට ලබා දෙන්න පුළුවන් බෙහෙත් පැල අපි ලබා දෙන්න සූදානම්. ඉදිරියේදී අපි බෙහෙත් පැල ලබා දෙන වැඩපිළිවෙලක් සූදානම් කරලා තියෙනවා. ඒක ක්‍රියාමාර්ගය අපිට ඉදිරියේදී කරන්න පුළුවන් වෙනවා. ඉතින් එමුනම් සුබ දවසක් වේවා කියලා සියලු දෙනාට ප්‍රාර්ථනා කරමින් අදට සමගන්නවා තවත් ශාකයක තොරතුරු රැගෙන එනතුරු. එමුනම් සුබ දවසක් වේවා.